චාමර සම්පත් දසනාගේ මහත්තයා කියනවා මට කලින් අන්න අර රිලාමේ තීරේ දාන්න කියලා. ඇයි? රිලවුන්ට එක් කරපු මුදල් ගෙඩිය පිටින්ම පාර්ලිමේන්තුව ඇතුලේ හොරකම් කරලා. පළාත් සභාවට ප්‍රාදේශ සභාවට ඇවිල්ලා වැඩක් කරලා නැහැ. ඒකේ උඩදින්ම ඉවරයි. දුකක් වේදනාවක් තේරෙන්නේ නැති පාලකයෝ සතෙක්ගේවත් මනුස්සෙක්ගේ දුකක් වේදනාවක් තේරෙයිද? නැහැ. හැබැයි හොරකම් සීමාවක් නැහැ පාලකයන්ගේ. රාජ්‍ය මුදල් හොරකම්. නමුත් ඉස්සර අපේ අතීතේ පාලන ක්‍රම තිබ්බා. ඒ පාලන ක්‍රම වල රාජ්‍ය මුදල් හොරකම් කරොත් ඔහු රාජද්‍රෝහියෙක්. ඔහුට නිසි දඬුවම ලැබෙනවා. රාජ්‍ය මුදල් හොරකම් කරන්නේ නැහැ කවුරුවත්. දැන් අපිට ඒ පාලන ක්‍රමයට යන්න ඕන යුගයක් බිහි වෙලා තියෙනවා. මේ රටේ බිහි වෙන්න ඕනේ යුග පෙරලියක් ඇති වෙන්න ඕනේ. යුග පෙරලියකින් පසු දසරාජ ධර්මයෙන් මේ රට පාලනය කරන යුගයක් බිහි වෙන්න ඕනේ. අන්න එදාට හොරකම් සියල්ල ඉවරයි.